Hi guys, welcome back to the channel. ඉතින් අද අපි play කරන්න යන්නේ Forza Horizon 4. ඉතින් මේ තියෙන්නේ ඒකේ තියෙන fastestම කාර් එක. මේක තමයි Ferrari 599 XXX Evolution. මේක දැනගත්තේ මම ගේමින් විත් කණිය එකේ මාත් හරියටම දන්නේ නැහැ. ඉතින් මුලින් දැනගත්තේ ඒකෙන් තමයි මටත් යාළුවෙක් කිව්වේ. ඉතින් මේකේ අපි අද රේස් එකක් එහෙම ගහලා නිකන් ස්ටාර්ට් කරලා බලමු. මේක අනේ පට්ටි ස්පීඩ් මම ඉස්සෙල්ලත් බැලුවා. ඉතින් මේකේ මම ඔක්කොම රේස් ගහලා දැන් වේබ් සිටි එකේ තිබ්බ රේස් එක විතරයි ගහන්න තියෙන්නේ. ඉතින් මේ බාන මේකේ සාමාන්‍යයෙන් 200 270 250 270 අතර යනවා. නිසා ගේම් එකේ එච්චර ස්පීඩ් යන්නේ නැහැ. 300ට 350ට. දැන් මම කාණියාගේ වීඩියෝ එක දැක්කම මම දැක්ක ඒකේ ළමගේ ටියුන් කරලා තියෙන 250ට වගේ. ඉතින් ඒක ක්‍රැක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඒක මම මේ සේව් ෆයිල් එකක් දාලා මගේ ටියුන් කරන්න යද්දී ඔක්කොම මැක්ස් තිබ්බේ. ඉතින් ටියුන් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි යන් විතන්ට බලන්න මේකේ සාමාන්‍යයෙන් යන හැන්ඩ්ලින් නම් සුපිරියටම තියෙනවා කාර් එකේ. හැබැයි වංගු සාමාන්‍යයෙන් බ්‍රේක් ගාලා වංගුවක් එහෙම ගත්ති පොඩ්ඩක් ඩ්‍රිෆ්ට් වෙන සීන් එක වැඩි වෙයි. අර හැප්පෙන එක ගොඩක්ම තියෙනවා මේකේ. ස්පීඩ් එක වැඩි නිසා. ඉතින් මේක නිකන් රෙක්ලස් ඩ්‍රයිවිං සෙට්ම නෑ. ඉතින් මගේ ඩ්‍රයිවිං නම් වැඩි හිතන්න එපා. ඉතින් මං එතෙන්ට ගිහලා සෙට් වෙනවා. ඉතින් guys අපි එතෙන්ට ආවා. වැඩි හිතන්න එපා ඩ්‍රයිවිං ගැන. ඉතින් අපි එතන මේ රේස් එක අපි දැන් ගහමු. මේක එහෙම අමාරු වෙන එකක් නෑ. මං ඩිෆිකල්ටි එක චේන්ජ් කරයි. මොකද මේකේ මම හිතන්නේ ඒ කියන්නේ සේව් ෆයිල් එක තියපු එක්කෙනා දාලා ඇත්තේ above average වගේ. මං average තමයි ගන්නෙ. මොකද ඒකේ රේස් අමාරුයි. අනිත් එක මේ කාර් එකත් එක්කත් බෑ. ඉතින් අපි ටක් ගාලා යන්න මෙතෙන්ද. බැලුව ගමන් හැප්පෙනවා. At your destination. ඉතින් ඔයගොල්ලන්ට මේකේ සේව් ෆයිල් එකක් ඕන නම් ඉල්ලන්න මම දෙන්නම්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඕන්න ඉස්සරහට ගෙන්න සේව් ෆයිල් එක දානත් හැටි. ඉතින් මේක මම ගත්තේ ඩුඩි එකෙන්. දැන් රේස් එක ගහමු. මම ඩිෆිකල්ටි එක චේන්ජ් කරනවා කිව්වා. හරි guys, ඉතින් මම ඩිෆිකල්ටි චේන්ජ් කරනවා. මේකේ ඔය highly skill දාලා තියෙන්නේ. චර ගන්න බෑ. ඇවරේජ් දාමු. ඉතින් ඩ්‍රයිවිං ඇසිස්ටන්ට් දාලා මීඩියම් තමයි මම සේව් කරලා අපි යමු. මේකේ හැබැයි ඇවරේජ් දැම්ම රේස් එහෙම අමාරු නෑ. පට්ටාතල්. ඉතින් FH4 එක මට FH5 එකට වඩා FH4 එක ටිකක් හොඳයි වගේ. මොකද ඒ කියන්නේ අර මෙක්සිකෝ සීන් එක නිසා මට චර ක්ලයිමේට් සිටුත් නෑ. මේක ග්‍රැෆිකුත් මට එහෙම වෙනසක් පේන්නෙත් නෑ. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මේක මට සිරි මේක රිවයින්ඩ් කරනවා මං ස්පීඩ් එකට. මේව කරගන්න බෑ මේ. ඉතින් guys මේක පට්ට ආතල් ගේම් එකක්. ඉතින් ඔයගොල්ලෝ රේස් එකම ගන්නවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ ගේමින් සෙන්නෙන් ඔයගොල්ලෝ දන්නේ නැති මේ එයා ගාවත් කියන්නේ GTX 650 ක් තියෙන. සාමාන්‍යයෙන් අවුලක් නැහැ. very low දාලා ගහන්න පුළුවන් 1080p නැත්තම් 720p. ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අඩුම ග්‍රැෆික් කාඩ් එකක් වුණා සාමාන්‍යයෙන් ප්ලේබල් විදිහට FPS 30 35කින් මනින් අපිට සාමාන්‍යයෙන් ප්ලේබල් නේ. ඒ ගන්නට අවුලක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ තනිවරෙන් දාගන්න කියලා මේව කරනවා. මේක පට්ට ආතල් ගේම් එකක්. ඉතින් තව මොනවද වුනේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. FH4 FH5 දෙන්නම් ඕන. ස්ටෝරි ගේම්ස් තියෙනවා නම් ඒවත් කියන්න මං ගේන්න.
ඉතින් මේකේ මම තව ආස ෆීචර් එකක් තමයි රිවයින්ඩින් එක. දැන් NFS මම මොනක් කියන නෙවෙයි NFS වල මේක කරන්න බෑනේ. ඉතින් ඒ උනාට NFS Motion 2012ම එහෙමත් ඒ කියන්නේ ග්‍රැෆික්ස් වලින් එහෙම මේකෙන් ඒකේ ලොකු වෙනසක් මට පේන්නේත් නැහැ. මොකද ඒක 2012 ගේම් එකක් කියන්නේ අනු සාපේක්ෂව ඒකෙත් පට්ටම ග්‍රැෆික්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඉතින් ලැබ් තුන දැක්කද ලැම්බුවිනි එක කියන්නේ ඒත් පාස් කරනවා. ඒ වුණාට එහෙම පාස් කරන්න දෙන්න බෑනේ. ඉතින් අපි පාස් කරා. මම මේක අනිත් එක වොයිස් ඕවර් එකක් කරන්නේ. මට මේකේ වොයිස් ගන්න අමතක වුණා. ඒකයි නිකන් අමුතු විදියට මං කියන්නේ. ඉතින් ආයේ එහෙම වොයිස් ඕවර්ස් ගින්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ටත් එපා වෙනවා මටත් එපා වෙනවා වොයිස් ඕවර්ස් කරද්දි. ඉතින් ආයේ වොයිස් ඕවර්ස් කරන්නේ නැහැ. එතකොට නිකම්ම ගේම් ප්ලේ එහෙම එකක් තමයි දෙන්නේ. ඉතින් අපි ෆිනිෂ් කරා. එනති X class 999. X class උනත් guys මේකේ S1 S2 වලට මේව වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තෝරගද්දි තෝරගන්න මේ හැබැයි මම නම් කියන්නේ මේ කාර්ක සුපිරිය. ඉතින් අපි මේකේ වීඩියෝ එකෙන් කරමු පොඩි රිෆ්ට් එකක් ගන්න.